කළා මම අපි පහුගිය දවස්වල විශ්වවිද්‍යාලයේ හිටියේ ඇත්තටම අපි කොටු වෙලා ඉතින් අපිට විශාල ජල කඳක් ආවා උදාමුදාව ඇතුළු පිරිසක් ඇවිල්ලා තමයි අපි උදවගත්තේ ඇත්තටම. ඉතින් ඒ වෙලාවේ මේ මගේ ළඟ ඉන්න සිරිධම්ම මහතුරෝ මේක රූපවාහිනියෙන් දැකලා මට කතා කරලා ඇහුවා පඤ්ඤාලෝක මහතුරෝ කොටු වෙලා නේද ඉන්නේ ඔබ වහන්සේලාට මොනවද ඕනේ කියලා. ඒ වෙලාවේදී මම උන්වහන්සේට කිව්වා අපි ගැන රජයේ ආයතනයක් රජයෙන් බලාගන්නේ අනුරාධපුරට විශාල ගම් වතුරක් මේ ඉන්න අපි දෙතුන්නාමට අවුරුදු 25ක් 30ක් තිස්සේ රත්නපුරේ ගම් වතුර ගැන අත්දැකීමක් තියෙනවා. අලුතෙන් අපි අවුරුද්දකට 3 පාරක් විතර යක් වෙනවා ඇත්තටම. නමුත් අනුරාධපුරේට මම අවුරුදු 14ක් වැඩ කරන්න ඇවිල්ලා මම දැකලා නැහැ එහෙම අනුරාධපුරේට හානියක් වෙන වතුරේ. වතුර නැහැ කියගෙන අපි ඉන්නේ නේද? ඒ නිසා මේ ඒකෙන් පේන්නේ ඇත්තටම ජීවිතේ අපි ආසාවෙන් ප්‍රාර්ථනා කරන දේවල්ට සමහර දවස්වල අපිට කරදර කරනවා නේ. ඒක තමයි ලෝකේ ජීවිතේ ඇති. ඉතින් මම ඒ වෙලාවේ උන්වහන්සේට කිව්වා මේ අපි මොනවා හරි උදව්වක් කරමු මේ පැත්තට කියලා. ඒ වෙලාවෙම කිව්වා හරි පඤ්ඤාලෝක උන්වහන්සේලා ඔය වැඩ ටික කරගන්න කියලා. මගේ මේ ළඟ ඉන්න අපේ වීරහාමුදුරුවන්ගේ පන්සලේ තමයි මේ බඩු ටික ඔක්කොම එකතු කළේ. උදේ රෑ දිවා මහන්සි වෙලා මෙහෙ මේ කට්ටියම අභිභවා දුවමින් මේ තරුණ ළමයින්ට ආදරෙන් කතා කරමින් බැන වදිමින් සැර කරමින් අපේ සුමන සාරහාමුදුරුවෝ තමයි මේ වැඩ ටික සම්බන්ධීකරණය කළ මහන්සි උනේ. ඉතින් මට කතා කරාට පස්සේදී කිව්වා මේ සාම සිරිධම්ම හාමුදුරුවන්ගේ බඩු ටික හම්බුනේ නැහැ කියලා මේ බාරගත්ත හාමුදුරුවෝ. ඊට පස්සේ මම යන දවසේ උදේ මේ හාමුදුරුවෝ පන්සලේ පොඩි හාමුදුරුවොත් එක්ක ස්පීකරයක් ගැට ගහගෙන පින්ඩ පාතේ වඩිනවා පාරේ. මිනිස්සු අල්ලලා ඩිවිල් එකකට දාගෙන බයින් වදින්න එපා අපිට බඩු ටික දෙන්නම් කියලා මේ ගෙනල්ලා තිබුණා. මං ඇහුවා පාත්‍රයකට ඔච්චර බඩු අල්ලනවාද කියලා. ගෙනල්ලා තිබුණ බඩු ටික දැක්ක. අපි මේ ටික අම්මලාට ගෙනල්ලා දෙන්නේ අපි දන්නවා මේ පාර්සලෙන් අම්මලාගේ ජීවිත 100% සුවපත් වෙනවා. අම්මලාට තාත්තලා ජීවත් වෙන්න බෑ. හැබැයි ආපහු ඕගොල්ලෝගේ කුස්සියට ගිහලා සන්තෝෂෙන් සම්බෝලයි බතුයි හරි කන්න මේක උදව් වෙයි කියලා අපිට ඕනෙච්ච. අපි හැමදාම ආසාවෙන් ප්‍රාර්ථනා කරපු වතුරම අපිට කරදර කරා වගේම ඒ කරදරේම නැවත සතුටක් බවට පත් කරගන්න අපි අවුරුද්දේ හැමදාම විඳපු අත්දැකීම් කොච්චර අමාරුද කියලා ඕකෙන් හිතන්න. වතුරත් එක්ක හැමදාම හිතන්න. ඒ නිසා ප්‍රාර්ථනා කරන නොවන දේවල් ජීවිතේ වෙනවා. අපිත් යට වෙලා අපිත් නායකීය පළාතේ ඉඳලා මේක ආවේ. අපි දන්නෝ අත්දැකීමක් නැති ඔබට මේක අමාරුයි. අපිට පෑවුවම අමාරුයි වගේ. දැන් අපිට පොඩ්ඩක් පෑවුවම එහෙ ඉන්න හරි අමාරුයි. මම මෙහි දෙකේම අමාරු වෙන හින්දා දන්න. ඒ නිසා අපි දන්නෝ ඔබේ මුළු ජීවිත කාලෙටම ශක්තියක් නෙමෙයි මේ දෙන්නේ. එහෙම දෙන්න හයියක් අපිට නැහැ. හැබැයි අපි මේ පුළුවන් හයිය සීමාවෙන් මේ හාමුදුරුවෝ පාත්‍රයක් අරන් ගිහිල්ලා ස්පීකර් එකක් ගැට ගහගෙන ගිහිල්ලා මෙහෙම එකක් කරන්න ඕනේ කියලා ඊරය 12ට අපි පිටත් තුනේ වාහන හොයන් එළි වෙනකම් ඇවිල්ලා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා අපි පාන්ටිකුත් ගෙනාව වළඳලා ඔබ හමුවට ආවේ හේතුව අපි දුරටත් ආවේ අපිට බෙදන්න දුන්න මේ හාමුදුරුවෝ දන්නෝ කැම්පස් එක ගාව ගම් නේත්‍රෝවිතාරෝ කරනවා කියා මිනිස්සු ළඟ ගෙනල්ලා දීලා යනවා ලේසි. අපි ධම්මකුසල හාමුදුරුවන්ට කිව්වම ධම්මකුසල හාමුදුරුවෝ කිව්වා දුර ප්‍රශ්නයක් කරගන්න එපා අපි මේක හරිම තැනට රයි යනවා. අපි ගෝ දුර ප්‍රශ්නයක් නෑ කොච්චර දුරුණක් කමන්නේ ඕවිල් වාහනේකුත් තියෙන ඕනනම් ඒකෙන් හරියදී යන්න ඕන තැනට යන් කියලා. ඉතින් අපි ආවන් දැක්ක හරිම තැනට ඇවිල්ලායි කියලා බෙදන්න ආපු තැනින්මයි වතුර පාරක් දෙන්නේ. ඒ නිසා අපි නැවත මේ අම්මලාට කියන්නේ මේක මුළු ජීවිත කාලෙටම ඔබට දෙන ශක්තියක් නෙමෙයි. හැබැයි අපි මේ වෙනුවෙන් යම්කිසි මහන්සියක් දැක්වුවයි කියලා මේ අම්මලා තාත්තලා විශ්වාස කරනවා නම් අපි ඕගොල්ලෝගෙන් එක පුණ්‍යානුමෝදනාවක් ඉල්ලනවා. ඒ තමයි ඉක්මනට මේ ප්‍රශ්නේ අමතක කරලා ආපහු ගෙඩි විදියට නැගිටින්න. ඒක තමයි අපිට කරන ලොකුම පුණ්‍යයක්. ඒ වෙනුවෙන් අපිට පිංසිද්ධ වෙන විදියට වැඩ කරයි කියලා අපි හිතනවා. ලෝකේ මිනිස්සුන්ට ඕන තරම් කරදර වෙනවා. මිනිස්සුන්ගේ හයිය හත්තිය තියනවාද කියලා දැනෙන්න කරදරයක් වෙන්න ඕනනේ. කොසල් රජුරු එහෙම බුදුහාමුදුරුවෝ කිව්වනේ ආපදාසුකෝ මහරජා තාමෝ විදිත රජතුමා ඇහුවම කොහොමද ආත්ම ශක්තිය මැනගන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මිනිහෙක්ට කරදරයක් වුණාම රජතුමනි ආපහු නැගිටින විදිය බලන් ඉන්නේ මිනිහා. ඒක තමයි ආත්ම ශක්තිය. කරදර වෙන්නේ වැළපෙන්න හෝ තව මිනිස්සුත් එක්ක කියව ඉන්න නෙමෙයි ආපහු දැනෙන්නේ.
ඒ නැගිටින්න අවශ්‍ය ශක්තිය තමයි අපි මේ දෙන්නේ. ජීවිත කාලෙම ඔබ නගා සිටුවීමක් නෙමෙයි. මම නැවත කියන්නේ අපිට මේ කෑම ටික කන ගමන් පින් දෙන්න ඕනේ. මේක අරන් ගිහින් පින් දෙන්න ඕනේ. අපි මේ කියන දේ අහලා මේ අම්මලා තාත්තලා ඉක්මනින් නැගිට දවසක අපිට පින් දෙන්න. අපි මේ පින නිකාම් සතුටින් බාර ගන්නවා මතක් කරමින් ඔබට පුරුණවන්ගේ පිහිට ආරක්ෂා ආශිර්වාදයෙන් මෙවන් විපත් කරදර නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි කෙටියක් ශාසනාව සම්පූර්ණ වටිනා අනුශාසනාවක්